ඉතින් මචං අපි පහුගිය වීඩියෝ එකකින් කතා කරේ ලෙජෙන්ඩරි Pulsar 150 එක ගැන. ඉතින් අපිට Pulsar 180 එකත් අමතක කරන්නම බෑ. 2022 දී බයික් එක ඩිස්කන්ටිනියු වුණත් ඔන්න ආයෙත් 2026 දී ආයෙ බයික් එක ඉන්දියන් මාකට් එකට එන්න පටන් අරන්. හැබැයි මචං තාම මේක ලංකාවේ නැහැ. හැබැයි ඉතින් මේක ලංකාවට ආපු දවසක Pulsar පිස්සන්ට නම් ආයෙත් පාරක් පිස්සු හැදෙනවා සුව. මොකද මේ පාර මේකට අලුතෙන්ම EFI ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් ටෙක්නොලොජි එකත් එකතු කරලා තියෙනවා මචං. බයික් එකේ පෙනුම ගැන බැලුවොත් මේ පාරේ ඉන්නේ සිංගල් සීට් එකක් එක්ක. ඒකෙන් මාරම ඇග්‍රෙසිව් වගේම ස්පෝටි ලුක් එකක් බයික් එකට ලැබිලා තියෙනවා. ඒ වගේම ග්‍රැෆික්ස් උත් පට්ටම ලස්සනට වෙනස් කරලා තියෙනවා. දැන් ඉතින් ෆුල් LED setup එකක් තමයි තියෙන්නේ. LED headlamp with pilot lamps එක වගේම LED tail lamp සහ LED blinkers ඒ කියන්නේ signal lights පවා LED වලින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. රැයට ඉතින් පාරේ යනකොට ඕනම කෙනෙක් හැරිලා බලන road presence එකක් තියෙනවා. ඊළඟට එන්ජින් එක පැත්තට ගියොත් මේකේ තියෙන්නේ 178.61 cc 4-stroke air cooled single cylinder DTSI එන්ජින් එකක්. මම අර කලින් කිව්වා වගේ EFI ආපු නිසා performance වගේම fuel efficiency එකත් පට්ටම smooth වෙයි. 8500 RPM වලදී 17 PS උපරිම බලයකුත් 6500 RPM වලදී 15 Newton meter උපරිම torque එකකුත් මේකෙන් generate කරනවා. curb weight එක 156 kilograms වෙනකොට power to weight ratio එක 108.9 PS per ton එකක් වෙනවා. ඒ කියන්නේ ඉතින් initial pickup එක ගැන ආයෙ කතා කරන්න දෙයක් නැහැ. පට්ටම thrilling ride එකක් ගන්න පුළුවන්. ලොකුම වෙනස්කම වෙන්නේ මේකේ මීටර් එක. දැන් සාම්ප්‍රදායික මීටර් වෙනුවට fully digital reverse monochrome LCD speedometer එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි මේකට Bluetooth connectivity support කරන නිසා බයික් එක පදින ගමන් ෆෝන් එක කනෙක්ට් කරගන්නත් පුළුවන්. long ride යන අයට ෆෝන් එක charge කරගන්න USB-A charging port එකකුත් බයික් එකටම inbuilt දීලා තියෙනවා. බජාජ් එකෙන් මේ පාර වැඩි ලස්සනටම කරලා තියෙනවා. බ්‍රේෆිං සහ සේෆ්ටි ගැන කිව්වොත් ඉස්සරහට 280mm ඩිස්ක් එකක් වගේම පස්සට 230mm ඩිස්ක් එකක් එක්ක සිංගල් channel ABS සිස්ටම් එකක් මේකට ඇතුළත් කරලා තියෙනවා. 1340mm wheel base එකක් එක්ක ඉස්සරහට 90/90/17 සහ පස්සට 120/18/17 tubeless tyres එන නිසා high speed cornering වලදී බයික් එක පට්ටම stable. suspension ගැන බලුවොත් ඉස්සරහට 37mm robust telescopic forks වගේම පස්සට canister එකක් සහිත gas filled nitrox twin shock absorbers භාවිතා කරලා තියෙනවා. upright seating position එකක් තියෙන නිසා කොන්දේ අමාරු හැදෙන්නේ නැතුව දිග ගමන් යන්න පුළුවන්. 15 ලීටර් විශාල fuel tank එකකුත් තියෙනවා. අන්තිමට කලර්ස් ගැන කිව්වොත් මේ පාර මචං black blue, black gold, black grey සහ black red කියලා පට්ටම ලස්සන කලර්ස් 4කින් මේ බයික් එක මාකට් එකට එනවා. ඉතින් බයික් එක ලංකාවට ආපු දවසක මේ 2026 Pulsar 180 එකෙන් පාරවල් ගිනියම් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අමතක නොකර අපේ bikeka.com පිටුව ෆලෝ කරලා ලෝභ නැතුව මේ වීඩියෝ එක යාළුවන්ටත් ෂෙයා කරන්න.